පහත දී ඇත්තේ සන්තතික දත්ත 48ක සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකි. මේ 10 20 පන්ති ප්‍රාන්තරයේ 10ට සමාන හෝ ඊට වැඩි. නමුත් 20ට අඩු දත්ත සියල්ල ඇත්තේ. අනිකුත් පන්ති ප්‍රාන්තරද එලෙසම වේ. පන්ති ප්‍රාන්තරයේ දීලා තියෙනවා සංඛ්‍යාතයේ දීලා තියෙනවා සමුච්චිත සංඛ්‍යාතයේ විදිහට වගුවේ තීරු තුනක් අපිට දීලා තියෙනවා. රොමිලක්කම් එකේ කියනවා වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න. අන්න අපි දන්නවා සමුච්චිත සංඛ්‍යාත වගුව හදනකොට සංඛ්‍යාත තීරුවේ මෙතන තියෙන 6 එහෙමම ඉස්සරහට ගන්නවා. ඊට පස්සේ මේ 6යි මේ 8යි එකතු කරලා 14යි. 14යි 12යි එකතු කරපුවාම 26යි. 26යි 15යි එකතු කරලා තමයි මෙතන දාන්න ඕන. 26යි 15යි එකතු කරද්දී 6යි 5යි 11න් එකක් ඉතුරුයි. 2යි 1යි 3යි 1යි 4යි 41යි. 41යි. ඊළඟට 41යි මේ 5යි එකතු කරනවා. එතකොට 46යි. අවසානයේ 46ට දෙකක් එකතු කරපුවාම තමයි 48 වෙන්නේ. ඔන්න ඔය විදිහට වගුව සම්පූර්ණ කරන්න තියෙනවා. ඊළඟට රොමිලක්කම් දෙකේ කියනවා දී ඇති ඛණ්ඩාංක තලය මත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇඳ ඒ ඇසුරින් සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යස්ථය ලබා ගන්න කියලා කියනවා. අන්න සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිද්දී අපිට පුළුවන් කොටු 10න් 10ට මාක් කරගෙන යන්න 10 මෙතන බිඳුව 10 20 ඔන්න ආකාරයට x අක්ෂය පන්ති ප්‍රාන්තර වලට අදාළ වෙන විදිහට බිඳුව 10 20 ඊළඟට තව කොටු 10ක් ගිහිල්ලා 30 ඔය විදිහට මාක් කරනවා. මේ පැත්තේ අක්ෂය ලියන්න ඕන පන්ති ප්‍රාන්තර. ඊට පස්සේ සමුච්චිත සංඛ්‍යාත පැත්ත කියලා කියන්නේ මේ පැත්ත. y අක්ෂයේ පැත්ත. ඒතකොට සමුච්චිත සංඛ්‍යාතය ලකුණු කරනකොටත් අපිට කොටු 5න් 5ට 5 10 15 20 25 30 35 40 45 50 විදිහට ලකුණු කරගන්න පුළුවන්. ඊළඟට ලක්ෂ්‍ය ලකුණු කරන්න ඕන. ලක්ෂ්‍ය ලකුණු කරද්දී පන්ති ප්‍රාන්තරයට අදාළ 20 කියන අගයට උඩින් එතන 20 කියන අගයට උඩින් 6 කියන කොටුවට ඉදිරියෙන් ලක්ෂ්‍ය ලකුණු වෙන්න ඕන. ඊළඟ එකේ 30ට උඩින් 14ට ඉදිරියෙන් ඔන්න ඔය වගේ ලක්ෂයක් ලකුණු වෙන්න ඕන. ඔය විදිහට ලක්ෂ ටික ලකුණු කරාට පස්සේ අපිට පුළුවන් මේක පන්ති ප්‍රාන්තර පටන් ගන්න තියෙන 10න් නිසා 10 සිට ඔන්න ඔය ආකාරයේ වක්‍රයක් ලබා ගන්න. එතකොට අපිට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය මෙන්න මේ ආකාරයට හම්බෙයි. ඔය තමයි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. එතකොට y අක්ෂයේ සමුච්චිත සංඛ්‍යාතය කියලා ලියලා තියෙන්න ඕන, x අක්ෂයේ පන්ති ප්‍රාන්තර තියෙන්න ඕන, පිළිවෙලට අංක දාලා තියෙන්න ඕන, ලක්ෂ්‍ය ලකුණු කරලා වක්‍රයක් විදිහට ඇඳලා තියෙන්න ඕන. දැන් ඔකේ මධ්‍යස්ථය ලබා ගන්න කිව්වා. මධ්‍යස්ථය කියන්නේ හරි මැද අගය. හරි මැද අගය ගන්නකොට මේ පැත්තේ අපි ලකුණු කරේ දත්ත 48යි. දත්ත 48යි. එතකොට මේ දත්ත 48 දෙකට බෙදනවා. 48න් භාගයක් කියලා කියන්නේ 24යි. 24ක් එනවා. එතකොට මේ අක්ෂයේ 24 21 22 23 24 කියන තැන හරහා ඔන්නෝම රේඛාවක් අදිනවා. ඊට පස්සේ රේඛාව සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ කැපෙන තැනදී පහළට ඔන්න ඔය විදිහට දික් කර ගන්නවා. එතකොට අපිට එනවා මෙන්න මෙතන අගය තමයි මධ්‍යස්ථය කියලා කියන්නේ. ඔතන අගය ගත්තොත් ඒ 40ට ආසන්නයි. 39ක් හෝ 38ක් විතරයි. ඊළඟට රෝමිලක්කම් එතකොට මධ්‍යස්ථයේ අගය ලබා ගන්න කියලා තියෙන තැන ලියන්න ඕන. අගය 38 හෝ 39 කියලා එයි. විභාගෙදී 38 39 කියන පිළිතුරු දෙකටම ලකුණු දීලා තියෙනවා. ඊළඟ රෝමිලක්කම් 3 කියනවා ඉහත දෙක කොටසේ ලබාගත් මධ්‍යස්ථයේ එයාඩංගු පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගයෙන් කොපමණ අපගමනයේ වේද කියලා අන්න පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගය හොයා ගන්නකොට ඔය
39 කියන අගය අදාළ වෙන්නේ 30 40 කියන පන්ති ප්‍රාන්තරයට. එතකොට මේ 30 40 කියන පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගයෙන් කොච්චර අපගමනය වෙනවද කියලා අහන්නේ. එතකොට 30 40 කියන පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය අපිට ගන්න පුළුවන් 30යි 40යි එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන. එතකොට 30 ධන 40 බෙදීම 2 කියලා කියන්නේ 30යි 40යි එකතු කරපුවාම 70යි දෙකෙන් බෙදපුවාම 35යි. ඔය තමයි මධ්‍ය අගය. එහෙනම් අපි ගත්ත උත්තරේ 38යි නම් 38 කියන අගය කොච්චර අපගමනය වෙනවද කියලා බලන්න 38න් මේ මධ්‍ය අගය අඩු කරන්න ඕන. 38න් 35ක් අඩු කරපුවාම 3යි. එතකොට අපි අඳපු ප්‍රස්ථාරයේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ අණුව මධ්‍ය අගයේ 39 කාට හරි හම්බුණා නම් 39 ඍණ 35 කියලා කියන්නේ එයාගේ අපගමනය වෙනවා 4ක් විදියට.